මෙහෙමයි මගේ පුතා මේ 3 වසරේ ඉන්නේ සාපේක්ෂව මේ අර අනිත් ළමයිත් එක්ක තාම කියන්නේ එයාගේ අර මම කලිනුත් කිව්වා මේ තාම ඉගෙන ගන්න ඕනි කියන අවශ්‍යතාවය දැනෙලා නැහැ සර්. ඉතින් මම කලිනුත් කිව්ව මුලින්ම සම්බන්ධ වෙනකොටත් සර් මම පුතාට ලොකු තල්ලුවක් තල්ලුවක් කියන්නේ මේ කියන්නේ උදව් කරනවා. නමුත් බලපෑමක් කරන්න ගියේ නැහැ සර්. මොකද මේ මට බයක් තිබුණා මම කියන්නේ වැරදි විදිහට එයාව පෙළඹවන්න ගියොත් එහෙම මෙයාට ඉගෙනීම එපා වෙයි. මේ එහෙම වුණොත් එහෙම එයා කොහොමදත් කරන්න බැරි එයා කරගන්න නැති වෙයි කියලා. අනික සර් මේ මමත් ඇත්තටම වෘත්තියෙන් ගුරුවරියක්. ඒකට මම 6-11 සෙකන්ඩරි උගන්වන්නේ. ඒතකොට මට ලොකු අවබෝධයක් නැහැ පොඩි ළමයිත් එක්ක උගන්වන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්. ඉතින් මම හැබැයි අත්දැකීමෙන් සර් දන්නවා 6ට එන්නේ පහේදී ශිෂ්‍යත්වය පාස් වෙච්ච දරුවා 6දී ඉඳන් යන පිළිවෙල වෙනස් වෙනවා කියලා මම හොඳටම දන්නවා. ඒ හින්දා මම දැන් එයාට ටිකක් නිදහසේ ඉගෙන ගන්න එයාගේ අර ළමා කාලේ විඳගෙන මේ විඳගෙන 6ට එනකන් තමයි මම බලාගෙන හිටියේ. ඒත් එක්කම සර්ගේ ඇඩ් එක දැකලා FB එකේ මට ඒත් හිතුණා පොඩ්ඩක් එකක් දරුවා සම්බන්ධයෙන් සහ අනික මම ගුරුවරියක් නිසා මට තව දරුවෝ ගොඩාක් හම්බ වෙනවානේ. එතකොට මට දෙයක් මේකෙන් ගන්න තියෙයි දරුවට වගේම කියලා හිතලා තමයි මම මේකට සම්බන්ධ වුනේ. ඉතින් සර් ඇත්තටම මේ මං හිතුවේ නැති ප්‍රමාණයට මම ගොඩාක් දේවල් මේකෙන් ගත්තා මගේ දරුවෝ සම්බන්ධයෙන් සහ මං උගන්වන මට ලොකු ළමයි පිරිසක් හම්බ වෙනවා. මේ ළමයි ටිකට මගෙන් වෙන්න ඕනි දේවල් සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් ගත්තා සර්. මේ ඇත්තටම මට හිතුණා ඒ ප්‍රෝග්‍රෑම් එක යන අතරේ සර් මේක දෙන්න ඕනි දරුවෝ එක වසරට බාර දෙනකොට කියන්නේ දෙමව්පියන්ට කරන්න ඕනි වැඩසටහනක් මේක කියලා. මොකද එහෙම වුණා නම් අර 5 වසරදී සැරිලා පීඩනයට ලක් වෙලා ඉගෙනීම එපා කරගෙන 6 වසරට එන දරුවෝ ටික අඩු වෙයි සර්. එහෙම වුණා නම් මොකද 6 වසරට එන්නේ ඇත්තටම ඔළුව විනාශ කරගෙන ශිෂ්‍යත්ව නිසා ලොකු පීඩනයට ඇවිල්ලා ඉගෙනීම එපා කියන දරුවෝ ටිකක් තමයි 6ට එන්නේ. ඔතනින් එහාට අපි ලොකු මේ අසරණතාවයට පත් වෙනවා මේ ළමයි ටික හදාන්න. මොකද ළමයා ඉගෙනීම එපා කරගෙන එන්නේ. ඉතින් අන්න ඒක නැති වෙනවා සර්. ඇත්තටම එක වසර දෙමව්පියන්ට සර්ගේ වැඩසටහනක් දුන්නා නම් මෙන්න මෙහෙමයි ළමයිගේ මානසික මට්ටම කියලා එයාලා හදන්නේ මේ විදිහට කියලා අන්න එහෙම වුණා නම් මේක මුළු රටටම මාර වටිනවා සර්. මට කියන්නේ මර දරුවගේ ප්‍රොග්‍රස් එකට වැඩිය මට කියන්න තියෙන ලොකුම දේ ඒක. ඒත් එක්කම විශ්වාස කරනවා මගේ දරුවා සම්බන්ධ කරේ නියමම අවස්ථාව කියලා. මොකද මට මෙයා ලස්සනට ශිෂ්‍යත්වයට හදන්න එයා අද තියාගත්තේ හරි අමාරුවෙන් සර්. මම දරුවා කියන්නේ ඉන්දවගෙන හිටියෙත් ලොකු අමාරුයි. මොකද එයාගේ මනස එක්ක තැනක රඳලා ඉන්න පුළුවන් වයස නෙමෙයි එයාගේ තියෙන්නේ. ඒකට කියන්නේ දරුවෝ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් ගොඩක්. ඉතින් මේ එයාගේ තාම අර මං කිව්ව විදිහට එයාගේ මනස ඒ සම්බන්ධයෙන් මේ හැදිලා නැහැ. චුට්ට එයාට පුළුවන් කියන අදහස මම හිමීට පොඩි ගානේ ඉඳන් දෙමින් තමයි මම එයාව ගන්න බලාපොරොත්තු වෙන්නේ සර් ට්‍රැක් එකට. ඒ ආවට පස්සේ මං හිතුවේ කෙනා ශිෂ්‍යත්වය හරියට කරගන්න නැති වෙයි මං 6න් උඩට හදා ගන්නම් කියලා තමයි හිටියේ. නමුත් මට හරිම තැන හම්බුණා කියලා හිතෙනවා සර්. දැන් මට පුළුවන් ඒ සර් දීපු දැක්මත් එක්ක දරුවා හරි පාරේ එමීට අරගෙන ගිහින් ලස්සන දරුවෙක් හදා ගන්න පුළුවන් කියලා ලොකු විශ්වාසයක් මගේ හිතට ඇති වුණා සර්. right. බොහොම ස්තුතියි මිස්. මට ඒකට වචනයක් එකතු කරන්න ඕනේ. thank you. ඔබ මුලින් ගුරුවරයෙක් නොකිය දැන් කිව්ව එක ගැන. ඒතකොට හරියනේ මම සාමාන්‍ය මාවක් විදිහට ඔබ දැක්කේ. සහ ඔබ කියපු කතාව හරි. ඔබ හරිම වයසේදී තමයි සම්බන්ධ වුනේ ශිෂ්‍යත්වයේ හොඳම ලකුණට යන්න පුළුවන්. ඒකට උදව් කරන්න මම සූදානම්. මගේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඒකට අවශ්‍ය දේවල්. බොහොම ස්තුතියි අදහස් දැක්වීම සම්බන්ධයෙන්.